ඔය මේ කණින් අයින කතා තියනවානේ. ඔබතුමාට සමාරයෙන් පින් දෙනවා. සමහත්තුමාට පින් දෙනවා? ඔව්. ඒ මදුර ගොඩක් අය දුක් වෙනවා. ප්‍රජාවේ කම්පාටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා, දුක් වෙනවා. එමයි අවසරයි. ඒක නම් හේතුවක් නිසාද? කණින් කතා කරමු. අපි කතා කරමු. එහෙම සමාවෙන්න ඕන. සමාවෙන්න වරදක් සිතකින් නැහැ. අසුන් ගන්න මාපියත් මානසික. අපේ ආශිර්වාද. ඔබතුමාට කියන්නේ වෙන මොකද නේ? අනේ ඔබතුමාගේ ඔය සියලු සපතම්ප දුක් විඳිනවා කිව්වට ඔප්පේ ගෑනු උතුමිය කියන්නේ කතා. ගැලතුනේ? කාටද කතා කියන්නේ? මේ රජු. නෑ ඔබතුමාට කියන්න. ඕම් ගෑනු වෙලාවට කියලා එහෙම නෙමෙයි බං. ඔය අපේ ඒවින් හොයද නැත්තේ බං. මේ පිළිබඳව දෙක ඉදිරි කවදාවත් සාකච්ඡා කරන්න එපා, කතා බහ කරන්න සුදුසු නැහැ කියලා. කොහොමද මන් දිනන්න බලන්න? මේමයි. අපේ නායකර ඔබතුමා දැනගන්න බැන්නේ කරතාවද තුන් කරන්නේ. ආයි කියන නේ. ඒවින් වහන්සේ නෙමෙයි මහරජුරන්ට නැත්තේ. මේ පාත්‍රිපුත්ත රාජධානියේ අනාගත උරුමකාරයා කවදා හරි දවසක රාජකීය දීවිගේ කුසින් බිහි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නරක යමේ. කීවතාවක් නම් තමුන්ට මම නියෝග කරලා තිබෙනවා, අවවාද කරලා තිබෙනවා කියනවා. මේ පිළිබඳව සාකච්ඡා කරනවා ඉදිරියේදී කියනවා. ඒ වුණාද මෙවද කතාණු කරද ජනතාව වෙන ගහන්නේ ඉන්නේ. දැන් මේක ලබන්නේ උතුම්ම සම්පත නේ මං අහන්නේ. ඒක සම්පතක්ද? අපිට හැම සම්පතක්ද වඩුවේ.